අපි ගිය සතියේ පසුගිය දේශනාවේ කතා කරේ වර්තමානයේ ලංකාවේ උද්ගත වෙලා තියෙන කොලාහලයක් ගැනනේ. බණ කියන අයයි බණ අහන අයයි අතරේ ගැටුමක් ඇති වෙලා තියෙනවා. හේතු ගොඩක් තියෙනවා. බණ කියන්නේ අපේ රටේ බුද්ධ ආගමේ හාමුදුරුවරු, බණ අහන්නේ මේ රටේ සිංහල බෞද්ධයෝ කියන අය. මේ දෙකොල්ල අතරේ තියෙන ප්‍රශ්නයක්. පහුගිය කාලේ ගැටලුවක් ආවා. හාමුදුරුවෝ ටිකක් අහු වුණා මේ 20 ගාණක් නේද 22ක්ද කොහෙද පිට රටේ ඉඳන් එනකොට කුඩු මත්ද්‍රව්‍ය ගෙනාවා කියලා අත්අඩංගුවට ගත්තා. තව භික්ෂුන් වහන්සේ නායක භික්ෂුන් වහන්සේ කෙනෙකුට හාමුදුරු කෙනෙකුට එරෙහිව ළමා අපචාර පිළිබඳ චෝදනාවක් තියෙනවා. ඒක ගියාට පස්සේ තවත් දේවල් එළියට එන්න පටන් ගත්තා. ඉතින් දැන් සටන තවත් උග්‍ර වුණා. මේගොල්ලෝ කියනවා 40000ක් විතර හාමුදුරුවෝ ඉන්නවා කියලා. දැන් මේක මේ බුද්ධ ශාසනය විනාශ කරන්න යනවා. මේක කුමන්ත්‍රණයක් NGO ආයතන ඉදිරිපත් වෙලා ඉන්නවා මේක විනාශ කරන්න. තව එක දේවල් කියනවා. ඉතින් අර මොකද්ද වගේ තමයි දැන් ප්‍රශ්නේ තියෙන්නේ වෙන තැනක කතා කරන්නේ වෙනම දෙයක්. වැඩේ තියෙන්නේ මේ හැමෝටම මේ විශේෂයෙන්ම මේ හාමුදුරුවෝට නොපෙනිච්ච පැත්තක් තියෙනවා. ඒ තමයි වර්තමාන තාක්ෂණික දියුණුව. විශේෂයෙන්ම sannivedanaya. ඉස්සර sannivedanaya වගේ නෙවෙයි. ඉස්සර රේඩියෝ එක ආණ්ඩුවේ. ඒවා පාලනය කරන්න පුළුවන් හාමුදුරුවරුන්ට. මහානායකලාට. ඒගොල්ලන්ගේ ශාසන උපදෙස් මත තමයි ඒගොල්ලන්ට ඕනේව තමයි ප්‍රචාරය කරේ. රටේ දේශපාලනයත් එහෙමනේ. මම ඒක ඉස්සරහට කියන්නම්. ඊට පස්සේ පත්තරවල ලිවෙත් ඒගොල්ලන්ට ඕනේ ඒවා. ඊට පස්සේ වෙන දේවල් මුකුත් කතා කරන්න මාධ්‍යයක් නැහැ. මොන හරි දෙයක් කතා කරොත් ඒකට එරෙහිව හාමුදුරුවරු නැගී සිටිනවා. ඒගොල්ලන්ගේ බලය පාවිච්චි කරනවා. ඒගොල්ලන්ගේ රාජ්‍ය බලය, ධන බලය, ජන බලය සහ මිනිසුන්ව බය කරන් ඉන්න තවත් උපක්‍රම තියෙනවා. එක්තරා විදිහාවක ටිකක් අර මැර සංවිධානාත්මක ස්වරූපයක් තියෙන්නේ. ඉතින් මිනිස්සු බයයි කතා කරන්න. කතා කරොත් කියන්නේ මේ ඔයගොල්ලෝ ගිහියන්ට තියෙන පන්සිල් ඒක රැකගන්නත් බැරුව ඉන්න එකේ මේ අපේ සීල් කතා කරන්න යනවා. අපි ඒක බලා ගන්නම්. අපි කෝටියක් සංවර සීලේ ආරක්ෂා කරන අය. පන්සිල් රකින්න මිනිස්සුන්ට මොනවද මේ කතා? ඉතින් ඔය වගේ හිතා ගන්න බැරි බොරු කතා ටිකක් තමයි ගියේ. හැබැයි දැන් ඒක කරන්න බැරුව ගිහින් තියෙනවා හේතුව තමයි මේ සමාජ මාධ්‍ය ජාලය සහ මේ YouTube වගේ අන්තර්ජාල පහසුකම් ලැබිලා තියෙන හින්දා මිනිසුන්ට හිතු මතේ තමුන්ගේ අදහස් පළ කිරීමේ අයිතිය තියෙනවා. ඒක පාලනය කරන්න හාමුදුරුවන්ටවත් ආණ්ඩුවටවත් වෙනත් අයටවත් පුළුවන්කමක් ලැබිලා නැහැ. එලිපිට කතා කරනවා ජනමතයක් ගොඩ නැගෙනවා. එතකොට බිය සැක ඇරෙනවා. ඉතින් කුඩු ගේනපුව හාමුදුරුවෝ පෙන්නකොට අන්තර්ජාල මේ ප්‍රවෘත්ති වලට මාධ්‍යවල ඊට පස්සේ මේ සමාජ මාධ්‍ය හරහා වෙනත් ඔය නමගේ හාමුදුරුවන්ගේ දූෂණ ක්‍රියාවන් පිළිබඳ එළිදරව් වෙනකොට මුකුත් කරගන්න බැරුව යනවා. ඉතින් මෙතන තමයි තියෙන ප්‍රශ්නේ. ගොඩක් අය තේරුම් ගත්තේ නැති. මොකද හොඳට මතක තියාගන්න මේ රටේ ඉන්න ඔය හාමුදුරුවෝ හැම දෙනෙක්ම නෙවෙයි අතරක් නෙවෙයි අනිත් අයත් හැම කෙනෙක්ම අද ඉන්න තරුණ පරම්පරාවේ අයත් වැඩිහිටි අයත් එක අතකින් වුන් මොනවද කියන්නේ මේ ඡායාරූප ශිල්පියෝ. තවත් වෙලාවකදී වුන් මොනවද වීඩියෝ ඡායාරූප ශිල්පියෝ. තවත් වෙලාවකදී ලිපි ලේඛන ලියන අය. මොකද මේ අන්තර්ජාලය හරහා ඕන එකක් අරගෙන දාන්න පුළුවන්. හැම දෙනාගේම අතේ තියෙනවා ස්මාර්ට් ෆෝන් එකක්. ඉතින් ඒකේ කැමරා තියෙනවා වීඩියෝ කරන්න පුළුවන්, ඡායාරූප ගන්න පුළුවන්, තව දේවල් කරන්න පුළුවන්. ඒවා ඇවිල්ෙම අන්තර්ජාලයට මුදා හරින්න පුළුවන්. ඒවා හිතුමතේ තමන්ගේ යාළුවන් අතරේ මිතුරන් අතරේ බෙදා හදා ගන්න පුළුවන්. ඉතින් මේවා පාලනය කරන එක ලේසි නෑ. ඉතින් ඒක හින්දා මොන හරි දෙයක් වුණොත් හරි වේගයෙන් මේක ජනගත වෙනවා සමාජයට යනවා. ඉතින් මේක තමයි තියෙන ප්‍රශ්නේ. ඉතින් මේක වුණාම දැන් කවුරුත් කියනවා මේ මම දැක හාමුදුරු සමහරු කියනවා මේ වගේ කාලයක් ආවේ නැල්ලු මෙච්චර කාලයක් මේ බුද්ධ ශාසනයට මේ විවේචනය කරපු කාලයක් මේ වගේ තිබුණේ නැල්ලු. ඔව් තිබුණේ නෑනේ පාලනය කරගන්න බැරි තැනකට ඇවිල්ලා තියෙනවා දැන් අන්තර්ජාලය මේ සහ මේ සමාජ මාධ්‍ය දාලා. එතකොට ඒවා නවත්තන්න මේගොල්ලෝ බැරි හින්දා තමයි මේක එළියට ආවේ. නැත්තම් ඔච්චර කල් ඔය කියපු දූෂිත ක්‍රියාකාරකම් නැතුව නෙවෙයි ඕන තරම්
අහන්න ලැබුණා. මිනිස්සු දන්නවා මේවා ප්‍රසිද්ධ රහස් බවට පත් වුණා. කවුරුත් කතා කරන්න ඉදිරිපත් වුණොත් ඒකලන්ට නොයෙකුත් තාංචි දාගෙන පාලනය කරගෙන හිටියා. හාමුදුරුවෝ ඒක යට ගහගෙන හිටියා. ඉතින් ඒක නිසා මේ ඒවා එළියට ආවේ නැහැ. ඉතින් ඒකෙන්ද මිනිස්සුන්ට මුකුත් කරගන්න බැරුව ගියා. ඒවා ප්‍රසිද්ධ රහස් බවට පත් වුණා. ඉතින් දැන් මේක තේරුම් ගන්න ඕනේ. දැන් මේ අමුතුවෙන් දෙයක් වෙලා නැහැ. තිබුණේවම තමයි එළියට එන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ මම මේ කතා කරන්නේ ඒ ගැන නෙවෙයි. මොකද්ද හේතුව? මේවා මෙසේ සිද්ධ නොවුනොත් තමයි අපි මවිත වෙන්න ඕනේ. සිවුරක් ඇඳගත්ත පමණින් බුද්ධ ශ්‍රාවකයෙක් වෙන්නේ නැහැ. බුද්ධ පුත්‍රයෙක් වෙන්නේ නැහැ. මොකද සිවුරට යටින් ඉන්නේ පෘථග්ජන කාමභෝගී මිනිස්සෙක්. ඉතින් සිවුර ඇඳගත්තා කියලා ශික්ෂාපද කියෙව්වා කියලා පන්සලට වෙලා බෝධි පූජා තිබ්බට පිළිම වලට පුද සත්කාර කරාට දාගැබකට වැන්දට පාංශකූල වලට ගියාට දානමාන වලට සහභාගී වුණාට ඔහු කිසිසේත්ම බුද්ධ පුත්‍රයෙක් බුද්ධ ශ්‍රාවකයෙක් වෙන්නේ නැහැ. බුදුදහමට අනුව ඔහු පිළිපැදලා නැති නිසා. පිළිපැද්දා නම් ඔය කියන ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. මොකද බුදුදහම පිළිපැද්දා නම් වෙන්නේ මොකද්ද? පංච නීවරණ කෙලෙස් වලින් සිත ඉස්සලා මිදෙනවා, සමාධිගත වෙනවා. ඊට පස්සේ සතර සතිපට්ඨානිය වඩනකොට අකුසල් මුල් රාග දේශ මොහ කියන අකුසල් මුල් තුනම මුලින්ම නැති වෙලා යනවා. එතකොට මූලික භාවනාවේදී පංච නීවරණ නැති වෙනවා. ඒ කියන්නේ අකුසල් ටික නැතුව යනවා. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියන. ඊට පස්සේ සතිපට්ඨානය වඩනකොට ලෝකේ යථා ස්වභාවය කියන්නේ පංච උපාදානස්කන්ධයේ ඇතිවීම නැතිවීම දකිනකොට, එහි යත ඇති සැටියෙන් දකිනකොට මොකද වෙන්නේ? ඒ පුජ්‍යලයාගේ අකුසල් මුල්. ඒ කියන්නේ රාග, දේශ, මෝහ තමයි අකුසල් මුල්. ඒ මුල් තියෙනකන් තමයි අර නීවරණ නැත්නම් කෙලෙස් හටගන්නේ. දැන් කෙලෙස් යටපත් කරගන්නවා සාමාන්‍ය භාවනාවෙන්. ඊට පස්සේ සමාධිගත සිතක් හදාගෙන ඒ සමාධිගත සිතින් තමයි ප්‍රතිපට්ඨානය වඩන්නේ. ඒක වඩපුවාම අකුසල් මුල් ගැලවිලා යනවා. ඒ කියන්නේ අර මහා ගහක් තියෙනවා. අපි ඒක ඉවත් කරන්න ගියාම ඉස්සලා කරන්නේ විශාල ගහක් නම් අතු කපන එක. ගහේ බර අඩු වෙන්න, හානිය අඩු කරගන්න අතු කපනවා. ඒ කියන්නේ ඔය ඒ බුදුදහමේ හැටියට නම් ඒ තමයි සීලය. ඒකනේ බුදුහාමුදුරුවෝ කිව්වේ පවින් වලකින්න කුසල් වඩන්නේ සිත පිරිසුදු කරන්න. එහෙමනේ කියන්නේ. පවින් වලකිනවා කියන්නේ සීලය. සිතින්, කයින් සහ වචනයෙන් වෙන වචනයෙන් සහ කයින් වෙන වැරදි වලින් වලකිනවා. එතකොට සීල්වත්. ඒ තමයි ගහේ අතු කපන එක. ඊට පස්සේ අපි මොකද කරන්නේ? සීලේ පිහිටුවා. ඒ කියන්නේ කය වචන සංවර කරගත්තා. ඊළඟට අපි සම්මා සමාධි. ඊට ඉස්සෙල්ලා මොකද කරන්නේ? අපි පංච නීවර වලින් සිත මුදව ගන්නවා. අකුසල් වලින් සිත මුදව ගන්නවා. ඒකට අපි භාවනා කරනවා. භාවනා කරාම ඉස්සෙල්ලා වෙන්නේ සිත ඒකාග්‍ර වෙනවා. නීවරණ වලින් නීවර නැතුව යනවා. සිත ඒක අරමුණක පිහිටනවා. එතකොට උඩ ධ්‍යාන සිතක්, සමාධි සිතක් හට ගන්නවා. එතකොට අර කාමච්ඡන්දය කියන එක, ව්‍යාපාදයේ, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියන නීවරණ කෙලෙස් ටික නැතුව යනවා. දැන් කාමච්ඡන්දේ නැතුව යන්න නම් අපි මොකද කරන්න ඕනේ? සීලේ පිහිටා කය වචන සංවර කරගෙන අනිවාර්යයෙන්ම භාවනා කරලා සිත සමාධිගත කරගන්න ඕනේ. සිත සමාධිගත වෙලා නැත්තේ නීවරණ තියෙන නිසා. නීවරණ තියෙනවා නම් සමාධිය නැහැ, සමාධිය තියෙනවා නම් නීවරණ නැහැ. භික්ෂුවක් යනු අනිවාර්යයෙන්ම නීවරණ නැති කෙනෙක් වෙන්න ඕනේ, සමාධි සිතක් තියෙන්න ඕනේ. එහෙමනම් ඔහු භාවනා කරන කෙනෙක් වෙන්න ඕනේ. ඊළඟට ඒ සමාධි සිත තමයි යොමු කරන්නේ සතර සතිපට්ඨානයට. ඊට පස්සේ මොකද වෙන්නේ? එයාගේ අර කෙලිස් හටගන්න. ඒ කියන්නේ කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච කියන ඒ සිතේ තියෙන අකුසල් ටික හටගන්නා මූලය තමයි රාග, දේශ, මෝහ කියන්නේ. ඉතින් ඒක නැති වෙන්නේ සතර සතිපට්ඨානය වඩනකොට. එයාගේ අනිශ්චය දකිනකොට ඒ කෙරෙහි කලකිරලා සිතේ එයා අකුසල් මුලින්ම ගැලවිලා යනවා. අර ගහ වගේ මහා විශාල ගහේ අතු කැපුවා ඒ සීලය. ඊළඟට ගහේ කඳ කපනවා අපි. කඳ කපනවා කියන්නේ සමාධිය. ඒ කියන්නේ පංච නීවරණලින් සිත මුදවා ගැනීම. හැබැයි එහෙම කියලා හරියන්නේ නැහැ. දැන් ගහේ අතු කපා ඉඳලා හරියන්නේ නැහැ. කොච්චර අතු කැපුවත් ලියලනවා. ඉතින් හැමදාම කපා ඉන්න බෑනේ. අතු කපලා ඉවරලා නිකන් ඉඳලා බෑ. ඊට පස්සේ කඳ කපන්න ඕනේ. ඒ කියන්නේ සමාධි සිතක් ඇති කරගන්න ඕනේ. සීලයෙන් අතු කැපුවා වගේ සීලයෙන් කය වචන සංවර කරගත්තා. භාවනා කළා සමාධියකින් සිතේ තියෙන අකුසල් ටික නැති කරගත්තා. හැබැයි ඒකේ කඳ කපනවා වගේ. හැබැයි කඳ කැපුවත් බෑ. ඒත් විකිලි දානවා. දලු දාලා ආයේ ගහ වැඩෙනවා. එහෙමනම් ගහ නැති කරලා දාන්න නම් ගහ වටේට හාරලා ගහේ මුදුන් මුලත් එක්ක සියලු මුල් ටිකෙන් ගලවලා
ඉවත් කරන්න ඕනේ. අතට ඒ ගහේ මුල් සිඳින එක තමයි රාග, ද්වේෂ, මෝහ කියන අකුසල මූලයන්ගෙන් සිත මුදවා ගැනීම. මේක තමයි බුදුන් වහන්සේ දේශනා කරේ. මේක පිළිපැදෙන එක තමයි බෞද්ධයෙකුගේ ක්‍රියාවලිය විය යුත්තේ. මේක කරපු කෙනා, කරන කෙනා සහ කරපු කෙනා සම්පූර්ණ කෙනා තමයි බුද්ධ පුත්‍රයෝ කියන්නේ. එහෙම නැත්නම් භික්ෂුව කියන්නේ. ඒ කියන්නේ රහතන් වහන්සේලා. ඊට පහළ ඇතින්න පුළුවන්. ඉතින් සිවුර ඇඳගත්තා නම් අනිවාර්යයෙන්ම ඔහු රහතන් වහන්සේ කෙනෙක් විය යුතුයි. එසේ නොයන්නේ නම් රහත් වීම සඳහා වීරිය කරන ගුරුවරයෙක් ඇසුරේ වීරිය කරන කෙනෙක් වෙනවා මිස වෙන කෙනෙක් වෙන්න බෑ. නමුත් අද අපේ රටේ තියෙන ප්‍රතිරූපක බුද්ධ ආගමෙන් කරන්නේ පන්සල කියලා එකක් හදාගෙන සීල සමාධි ප්‍රඥා වෙනුවට මොනවද කරන්නේ? දාන ශීල භාවනා. පිළිමයක් හදාගෙන පිළිමෙට මල් පුදනවා, පහන් පුදනවා, කෑමත් පුදනවා. දැන් මල් නම් පුදනවා කියමුකෝ. අපි සාමාන්‍ය ගිහිව අතරේ මල් තමයි උපන්දිනයකදී වෙනත් උත්සවයකදී දැන් උපන්දිනයකදී මල් පොකුරක් නැත්නම් මලක් රෝස මලක් දෙනවා සමහරට ආදරය ප්‍රකාශ කරන්න. නැත්නම් මල් පොකුරක් දෙනවා. මරණයකදී මල් වඩමක් ගිහින් තියෙනවා. තව පැරණි වීරවරයෝ එහෙම නැත්නම් රණවිරෝසී කරන්නත් ගිහලා අපි මල් කලඹක් තියන්නේ. මරණයට මල් රීට් එක වගේ අනික මගුල් ගෙදරකදී මනමාලිය තේ තියෙනෙත් මල් කලඹක්. ඒතර මල් කියන්නේ ඊටාම මේ පූජනීයත්වයටත් වඩා එක්තරා විදිහක මේ උත්සවාකාරයෙන් පවත්වගෙන යන්න උවමනා කරන අනුස්මරණීය දෙයක්. ඉතින් පිළිමෙට මල් පුදනවා. අපි හිතමු කමක් නැවත් කියලා. දැන් පහනකුත් පත්තු කරනවා. ලයිටුත් දාලා පහනකුත් පත්තු කරනවා. සුවඳ කූරුත් අල්ලනවා. ඇත්තටම බුදුහාමුදුරුවෝ හිටියා නම් මං අහලා නෑදී. කිසිම තැනක ජේතවනාරාමේදීවත් වේළුවනාරාමේ එහෙම නැත්නම් වෙනත් තැනක ඉන්න වෙලාවක මිනිස්සු ඇවිල්ලා මේ මල් කලඹක් මල් පොකුරක් දුන්නා කියලා මල් තියලා වැන්දා කියලා. මං දැක මේ ඈත කාලේ අර බල්ලෙක් එක්ක ඇවිද්දෙක් කෙනෙක්. පාරේ දෙපැත්තේ මිනිස්සු මල් මල් පූජා කරා, මල් තිබ්බා, මල් දුන්නා. මං දන්නේ මේ තමයි මේ බුදුදහමට වෙච්ච විනාශය. හොඳේ. බල්ලත් පූජනීය වුණානේ. බල්ලටත් වැන්දා මිනිස්සු. තුවක්කු අරගෙන දන් වැලක් දාලා බල්ලව අරගෙන ගියා සාම ගමනේ. සාම ගමනේ අමුදා නිලධාරියෝ තුවක්කු අරන් යනවා. මම දන්නේ මේවා අන්තර්ජාලයේ සැරිසරපු පින්තූර මම දැක්කේ. මම දන්නේ ඇත්ත නැත්ත හොඳේ. මේවා හදලා තාක්ෂණයෙන් හදපු AI පින්තූරද දන්නේත් නෑ. මම කිව්වේ දැකපු දේ හොඳේ. මම ඒවා ඇත්ත නැත්ත කියන්න යන්නේ නෑ. ඉතින් එවැනි පරිසරයක අපි ඉන්නේ. දැන් මල් පිදුව ඔන්න ඔහොමයි. ඉතින් ඊට පස්සේ මොකද කරේ? මලුත් පිදුව පහනොත් පත්තු කරා ගාථා ගොඩක් කිව්වා සුවඳ කුරුත් අල්ලලා. ඒ විතරක් නම් කමන්නේ කෑමත් ගිහින් තියෙනනේ. කෑම බඳුන ගොඩක් හරි කෑමක් තියෙනවා. දැන් ඕගොල්ලෝ හිතනවාද පූජනීය දෙයක්ද කෑම කියන්නේ? දැන් කෑම දෙනවා මලගිය අයටත්. මලගිය ප්‍රේතයන්ට, කුම්භාණ්ඩයන්ට ඔය කියන්නේ පූජා. දොළ පිදේනි දෙන්නේ. බඩගින්න ඉන්න අයට යාචකයන්ටත් දෙනවා. බඩගින්න ඉන්න අයට යාචකයන්ට කණ්ඩ දෙන එක වෙනම කතාවක්. දැන් මේ පිළිමයකට කණ්ඩ තියන්නේ පිළිමේ කනවද? නෑ. මෙන්න මේ වගේ විනාශයන් වුණා. මේවා දැන් අද ඉන්න තරුණ පරම්පරාව. මේ අලුත් පරම්පරාවේ අය මේවා විචාරනවා. අලුත් පරම්පරාව නෙමෙයි. අපේ තරුණ කාලෙත් අපි ඉගෙන ගන්නකොට අපි ගුරුවරුන්ගෙන් මේවා ඇහුවා. අපි දෙමව්පියන්ගෙන් අම්මගෙන් අප්පච්චිගෙන් ඇහුවා අප්පච්චි මේක වෙන්න පුළුවන්ද? අම්මා මෙහෙම වෙන්න පුළුවන්ද? අම්මලා වුණා දෙමව්පියෝ වුණත් කරපු සමහර වැරදි අපි විවේචනය කරා. ඒක තමයි තරුණයන්ගේ ළමයින්ගේ ලක්ෂණයක්. ළමා කාලේ විචාරශීලී, විමර්ශනශීලී වුන් ප්‍රශ්න කරනවා. සංසන්දනාත්මකව බලනවා. තරුණ වයසට එනකොට තවත් ඒක උනන්දුවක් දක්වනවා. බයිතින් මැදි වියට එනකොට මහලු වෙනකොට තමයි ඉතින් කුරුවල් වෙන්නේ. කෙලිස් පිරීලා අර කුණු ගොඩටම යනවා. හැබැයි ළමා කාලේ, තරුණ කාලේ, ගැටවර කාලේ, තරුණ කාලේ අති සුන්දරයි, අති විශිෂ්ටයි. මං හැමලේම දක්වපු දෙයක් මං හැමෝටම කියන්නේ අනේ නරක වෙන්න නම් එපා, කුරුවල් වෙන්න එපා. ළමයි වගේ තරුණ කාලේ වගේ පිරිසුදු ඒ සිත මනස රැකගන්න නිකන් ජරා විදිහට වැටෙන්න නම් එපා. මැරෙනකොට කුණු ගොඩ එකතු කරගෙන විනාශයට යන්න නම් පාර හදාගන්න එපා. කොහොම වුණත් දැන් වෙලා තියෙන්නේ මෙන්න මේකයි. එතකොට මේක තමයි ඔය පන්සලේ බුද්ධ ආගම. පන්සලේ තියෙන්නේ පිළිමෙට වඳිනවා. ඊළඟට දාගබක් පිළිමෙට පුද පූජා තියෙනවා, කෑම පුදනවා. මේවා කිසිම අර්ථාන්විත නොවන දේවල්. ඇත්තටම අපි තර්කානුකූලව හිතුව ජීවමාන විදියට බුදුන් වහන්සේ ඉන්න කාලේ කවුරුවත් ගෙනල්ලා එහෙම මල් පොකුරු තිබ්බ බවකුත් නැහැ. ඒක ඊළඟට කෑම එහෙම ගෙනත් තිබ්බේ නැහැ. බුදුන් වහන්සේ පිණ්ඩපාතේ වැඩියා. ඒ අවශ්‍ය වෙලාවේදී අනිත් වෙලාවේදී කවුරු හරි කෙනෙක් ආරාධනා කරොත් ඒ නිවසකට වැඩලා දානේ වැළඳුවා. එච්චරයි. ඊට පස්සේ මේ දවසට දෙසරයක් තුන් සැරයක් හැන්දෑවට ගිලම්පස ඔය එකක්වත් තිබුණේ නැහැ. එකපාරයි වැළඳුවේ. ඊළඟට ඔය විදිහට මේ කැම පිදුවේ නැහැ මිනිස්සුන්ට. ඕන වෙලාවට කැම දෙන්න බෑ.
එතකොට මල් පිදුවෙත් නෑ පහන් පත්තු කරේ නෑ පහනක් පත්තු කරන්න ඇති ඉතින් අඳුරේ ඉන්නකොට ඉතින් පහනකින් කරන්නේ ආලෝකය දෙන එකයි උණුසුම දෙන එකයි. උණුසුම ඕන කරන්නේ සීතලේ ඉන්නකොට ආලෝකය ඕන කරන්නේ අඳුරේ ඉන්නකොට. දැන් මේ ගිනි ගහන මත්දහනෙත් පහන් පත්තු කරනවා. ආලෝකය ඕනෙත් නෑ රස්නේ දාඩිය දදා පහන් පූජා කරනවා. මේ හරි අර්ථ ශූන්‍ය ඊටාම මෝඩ ගණේ ක්‍රියාකාරකම් හැටියට තමයි මම දකින්නේ. එතකොට කෑම පෙදෙනවා මල් පුදනවා හඳුන් කූරු සුවඳ දුම් ගහනවා කියන්නේ පරිසරයත් හානි කරනවා. ඉතින් සුවඳ ගහන්න ඕනේ නෑ මිනිස්සු කොහොමත් කොයි දෙයක් සුවඳයි අපිරිසුදු නොවී හිටියොත් අපිරිසුදු නොකර හිටියොත් කමක් නෑ. ඒකත් කරනවා කිව්වකෝ. ඊළඟට ඒ පිළිමෙට ඊළඟට මොකද කරන්නේ? ප්‍රතිමාවක් ප්‍රතිමාව හදාගෙන බුද්ධ කියලා ගහලා ඒක කරනවා. දැන් බුදුන් වඳිනවා බුදුන් පිදුව වෙනවා. ඊළඟට දාගැබක් හදාගෙන ධාතු ගර්භයක් හදාගෙන දැන් මේකේ ඇතුලේ ධාතු තියෙනවා. කියලා දැන් වඳිනවා. ධාතු කියලා ඉතින් ඔය අපි දන්නවා ධාතු කියලා වඳින්නේ සමහරලාට භස්ම අවශේෂ කියලා බුදුන්ගේ කියලා කියනවා නැති ඒවත් වෙන්න පුළුවන් මොනවත් මම දන්නේ නැහැ. හැබැයි ඉතින් ධාතු කියලා කියන්නේ බුදුන් වහන්සේ ජීවමානව නැහැනේ. පරිනිබ්බාණයටපත් වෙලා අවුරුදු 2500කට වැඩිනේ. ඉතින් පරිනිබ්බාණයටපත් වුණා නම් මිය ගියා නම් මැරුණා නම් ඉතුරු වෙන්න ඕනේ භස්ම අවශේෂනේ ඇටකෑලි. එතකොට මේ මලමිනි වන්දනාවට නේද මේක වැටෙන්නේ? මැරිච්ච මිනිස්සු පුදනකොට. පොඩක් හිතලා බලන්න. ඊළඟට ගහකට වඳිනවා. මම දැන් ලෝකේ ආගම් වලින් ගහකට වඳින එකම රට ලංකාව. බුද්ධ ආගම බෞද්ධෝ කියන රටවල් වලත් මම දැක්කේ නෑ හැටු ගහට වඳිනවා. දකින්න ලැබිලා නෑ මම දැන් දැකපුවා ඉන්නවද කියලා. අන්තර්ජාලයෙන් තමයි මම හොයන්නේ දකින්නේ දැක්කොත් බලන්නේ. මේ හැබැයි අහලවත් නෑ ගහකට වඳිනවා. එහෙම එකක් තියෙන්නේ ලංකාවේ. ලංකාවට ඔය මේ කියපු දහම ගෙනාවේ ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසේ අශෝක අධිරාජ්‍යගේ කාලේ අශෝක රජුරෝ කරපු සංස්කෘතික ආක්‍රමණය හරහා ලංකාවට ආපු මිහිඳු කියන මහින්දාගමණයෙන් මිහිඳු කියන හාමුදුරු කියලා කියන්නේ එයා තමයි මේක ලංකාවට ගෙනාවේ. මේ දැන් තියෙන ආගම බුද්ධ ආගම හොඳේ මේකට මේක අශෝක දහම හැටියට තමයි හඳුන්වන්නේ. අශෝක රජුරෝ යුද්ධ කරලා විශාල ජන සංහාරයක් කරලා යුද්ධේ බලය ගත්තා. නමුත් ජනතාවගේ අප්‍රසාදයට ලක් වෙනකොට ඔහුගේ හිතත් ඔහුට වද දෙනකොට ඒයින් ගොඩ එන්න ඕනම රජෙක් කරන්න ඉතින් ඔය අපරාධ කරලා ඉවලා යුද්ධ කරලා ඉවලා රජේ බලයට අරගෙන ආගමේ කඩතුරාවට වැහෙන එකනේ. ඒ කාලෙත් එහෙමයි අදත් එහෙමයි හෙටත් එහෙමයි ලෝකේ හැමදාම එහෙමයි. දේශපාලකෝ එහෙම තමයි. කීල්ල හැංගෙනවා පන්සලේ ලංකාවේ නම් සිවුර පිටිපස්සේ නැත්නම් පල්ලියේ ලෝගුව පිටිපස්සේ නැත්නම් ඉස්ලාම් අයගේ පසුබිමේ නැත්නම් හින්දු කෝවිලේ ඔක තමයි එදත් කරේ අදත් කරන්නේ. අන්තිමට මොකද වුණේ දැන් මිහිඳු ගෙනාව ඊට පස්සේ නිකන් හිටියේ නෑ. ඒලා රජුරු අල්ලගත්තා. අල්ලගෙන මහා විහාරය හදන්න කොට ගන්න කටයුතු කරා. ඉන්න අය මහාන කරන්න පටන් ගත්තා. එයාගේ නංගියයි සඳහන් වුණ රහත්යයි කියපු තෙරණියක් පැලයක් උස්සන් ආව. හැටු පැලයක් පාත්තරයක දාන. ඒක පැල කළා අනුරාධපුරේ ශ්‍රී මහා බෝධිගලයකට වඳිනවා. ඔන්න පටන් ගත්තා ගහටයි මොකද්ද බබයි දාගබයි ගොමයි පන්සලයි කියලා සංස්කෘතියක් ගොඩ නැගුණා. දැන් වඳිනවා සංකේතාත්මකව බුද්ධ කියලා රූපයක් හදාගත්තා. බුදුන් වහන්සේ බුදු වෙන්න පිහිට වුණා පිට දුන්නා කියලා ඇහැටු ගහට වඳිනවා. ඊළඟට දාගබක් හදාගෙන ඒකට වඳිනවා. මෙන්න ලංකාවේ බුද්ධ ආගම. මේ තමයි බුද්ධ ආගම. ආගම බුද්ධ ලේබල් එක ගහපු බුද්ධ නමින් පෙනී සිටිමින් බුදුන් වහන්සේ අනුදැන වදාරපු නැති එපා කියපු මේ වන්දනාමාන ටික තමයි කරන්නේ. මිනිසුන්ගේ අහිංසකකම නැතන් බය නොගත්කම තණ්හාව වහගන්න දුකටපත් වුනහම තමයි මිනිසුන්ට ආගමක් දහමක් අවශ්‍ය වෙන්නේ. ඇදහිලි පුද පූජා ශාන්ති කර්ම වගේ දේවල්. එතකොට ඉතින් මිනිස්සු ඒ දුකෙන් මිදෙන්න ඒ පත් වෙච්ච අවාසනාවන්ත තත්ත්වෙන් මිදෙන්න ඉතින් මොන හරි දෙයක් කරන්න ඕනේ. ඉතින් එතකොට ඉතින් අර හරි වාසී ආගම් වලටයි ඔය යාග හෝම කරන අයටයි හදි හෝනියම් කරන අයටයි ශාන්ති කර්ම කරන අයටයි. ඒක තමයි ලෝකේ යථාර්ථය. ඉතින් අපිට ලංකාවට උනේත් ඕක තමයි. ඉතින් මේ කියපු ආගම ওই විදිහට ආවා. මිහිඳු හාමුදුරුවෝ තමයි ගෙනත් පළපදියම් කරේ. හැබැයි මිහිඳු හාමුදුරුවෝ එනකොටත් ලංකාවේ රහතන් වහන්සේලා හිටියා. නිර්මල බුදුදහම තිබුණා. මේ වගේ දෙයක් තිබුණේ නැහැ. හැබැයි මේක ගෙනල්ලා පළපදියම් කරා. ඉතින් හරි ජනප්‍රිය වුණා. රාජ්‍ය අනුග්‍රහයක් ලැබුණා. ඊට පස්සේ රජුරුවන්ටත් බණ කිව්වා. රජුරුවන්ව පාලනය කරේ රජවරු පත් කරේ. ඉන්න රජවරු එලවන්න කටයුතු කරේ. අලුතෙන් රජවරු ගේන්න කටයුතු කිරීම ආදී වශයෙන් කීමකී සීලුම කාර්යයන් ඉදිරියේ හාමුදුරුවෝ මුල් තැන ගත්තා. මේකේ තියෙන්නේ ඇතුලේ අර ඉන්දියාවේ අශෝකයපු අච්චාරු ආගම. ඒ අශෝක දහම. ඒකේ තියෙනවා ජෛන ආගම, හින්දු ආගම සහ වෙනත් ඇදහිලි පුද පූජා. ඒ සියල්ල මේක එකතු වෙලා සම්පින්ඩණය වෙලා තමයි මේක ගොඩ නැගුණේ. මේක දිග කතාවක්. අපි මේක වෙන දවසක පිට ලොකුට කතා කරමු. මට මේ අද මාතෘකාවට කෙටියෙන් හඳුන්වා දෙගෙන යන්නේ. ඒතර මේ හැදිච්ච ආගමෙන් අපිට කිසි දවසක බලාපොරොත්තු වෙන්න බෑ. ඔය කලකෝලහල වලට හේතු
නැති භික්ෂු පරපුරක් බලාපොරොත්තු වෙන්නත් බෑ, ශ්‍රාවක පරපුරක් බලාපොරොත්තු වෙන්නත් බෑ. මොකද බුද්ධ දේශනාව පල් වැදිලා. නැත්නම් යට ගිහිල්ලා, වැළලීලා. ඒක දැන් හොයාගන්න නෑ. ඒ වෙනුවට මිනිස්සු හදාගත්ත ප්‍රතිරූපක ආගමක් අදහනකොට ඒ ආගම හරහා ඉන්නේ ඒ පූජකයෝ එයයි තමයි ටිකකට කියන්න වෙන්නේ හාමුදුරුවෝ කියන අය සිවුරක් ඇඳගෙන ඉන්නවා. ඇතුලේ රාග දේශ මොහ එහෙම්මම තියෙනවා. අකුසල් මුල් ටිකක් තියෙනවා. අකුසල් මුල් තියෙනවා නම් එහෙම්මම අකුසල් සියල්ලම තියෙනවා. අකුසල් ටික තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔහු දුස්සීලයි. ඉතින් දුස්සීල භික්ෂුවගෙන් සීලය බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? භාවනා නොකරන කෙනෙක්ගෙන් සමාධියක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? මේ දෙකම නැති මිනිහෙක්ගෙන් ප්‍රඥාව බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? මේ තුනම නැති අයගේ විමුක්තියක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? විමුක්තියක් නැති මිනිස්සුන්ගෙන් සීලයක් අපිට සේවයක් ලෝකෙට බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? නැහැ. මෙන්න මේක තමයි මේ වෙලා තියෙන්නේ. හැබැයි අර දේවදත්ත පරම්පරාව මේ පැවතෙන මේ භික්ෂු සමූහය, මොකද දේවදත්ත කියලා කියන්නේ බුදුන් වහන්සේගේ කාලේ භික්ෂු සංඝයාගේ නායකත්වයේ ඉල්ලුවේ ගිහිල්ලා දේවදත්ත. බුදුන් වහන්සේ ඒ වෙලාවේ ප්‍රතික්ෂේප කරා මමවත් මේ භික්ෂුන්ගේ නායකයා නෙවෙයි. මේකේ මම කොහොමද නායකයෙක්පත් කරන්නේ කියලා. ඉතින් එහෙම තිබුණ වෙලා එකේ දැන් හැම තැනම ඉන්නේ නායකයෝ. මහා නායක, සංඝ නායක, අධිකරණ සංඝ නායක, පළාත් නායක මොනවද කතා කරන්නේම නායක අපේ නායක හාමුදුරුවනේ කියලා. අනේ හාමුදුරුවනේ කරුණාකරලා මගෙත් එක්ක අමනාප වෙන්න එපා. මේ බුද්ධ ශ්‍රාවකුන් උත් මගෙත් එක්ක තරහ වෙන්න එපා බුද්ධ ආගම්කාරයෝ. අපි ඔයගොල්ලන් අනුකම්පාවෙන් මේක කියන්නේ විශේෂයෙන්ම තරුණ භික්ෂූන් මේක දන්නේ නැහැ. ඒ අය සිවුරු ඇඳගෙන ඉන්නවා. හුඟක් අය හිතා ඉන්නවා සිවුරු ඇඳගෙන මේවා කර කර ඉන්නකොට විදුලියක් කෙටුවාගේ නිවන් දකී කියලා. සසරෙන් ගෙතර වෙයි කියලා. මතක තියාගන්න ඔයගොල්ලෝ නිරේට යන්නේ. මොකද ඔයගොල්ලොන්ට මම මේ කිව්වා. ඔයගොල්ලෝ භික්ෂුවක් වශයෙන් මේ බුදුන් වහන්සේගේ ශ්‍රාවකව හැටියට ආර්ය මහා සංඝයා විශේෂ පූජා කරන දේවල් ලබන්න නම් සුදුසුකම් ලැබලා තියෙනවා. ඒ සුදුසුකම් නැතුව ආහාර වැළඳුවොත්, දානි වැළඳුවොත්, සිව්පස්සේ වැළඳුවොත් අනිවාර්යයෙන්ම නිරේට යන්න ඕන කරන පරිසරය හැදෙනවා. මොකද ඒක වැරදි හින්දා. අපි වෙනින් දවසක වෙනත් විදිහට කතා කරමු. මට අද ඕනකම තිබුණේ මේ අපේ නිර්මල බුද්ධ දේශනාව, බුද්ධ අනුශාසනාව, බුදුහාමුදුරන්ගේ නිර්මල බුද්ධ අනුශාසනාව තමයි පරින් වලකින්න, කුසල් වඩන්න, සිත පිරිසුදු කරන්න. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝධපණං ඒතම් බුද්ධ අනුශාසනන්නේ. අපිට ඇහෙනවා මේ ලවුඩ් ස්පීකර් වලින් අපිට තියෙන පන්සල් ලෝක සජ්ජායනනම් කරන බුදුන් වඳිනකොට උදේහාවා මේ පොයි දවසේම ওই ගාතාවත් කියනවා. හැබැයි කියනවා ඔයගොල්ලෝ ගාව නැහැ. ඔය කියන එකක්වත් කරන්නේ නැති එකක් නේ ආගමින් කරන්නේ. පන්සිල් කියන එකක්වත් රකින්නේ නැහැ. අටසිල් කියන දැන් බුදුහාමුදුරන් කාලේ පන්සිල් බුදුහාමුදුරු කිව්වේ නැහැ. ඒවා තිබුණා. බුදුහාමුදුරු පහළ වෙනකොටත් තිබුණා. අටසිල් තිබුණා. දසසිල් තිබුණා. නවාංග උපෝසත සීලී තිබුණා. හරිද? නොතිබුණේ එකයි. ඒ තමයි බුදුන් වහන්සේ දේශනා කරපු බුද්ධත්වයට අවුරුදු 20කට පස්සේ දේශනා කරපු ප්‍රතිමෝක්ෂ සංවරය. ඒක වෙනයි. නමුත් ඒක අවශ්‍ය වුණේ 20කට පස්සේ. හැබැයි ඊට ඉස්සර රහතන් වහන්සේලා බිහි වුණා. ওই දේශනාවෙන් ප්‍රතිමෝක්ෂයෙන් නෙවෙයි. අර කියපු පවින් වලකින්න කුසල් වඩන්න සිත පිරිසුදු කරගන්න කියන කෙටි අර්ථ දෙන ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිම හරහා චතුරාර්ය සත්‍ය සාක්ෂාත් කිරීම හරහා බුද්ධත්වයටපත් වුණා. ඉතින් ඒක තමයි බුදුන් වහන්සේ කාලේ උනේ. ඒක නොකර මේවා කරන්න ගිහිල්ලා අන්තිමට මේ ගාථා කීකේ ඉන්නවා. අන්තිමට මොකද වෙන්නේ? මේක ඇතුලේ ඉන්නේ කෙලෙස් බරිත, කෙලෙස් පිරිච්ච මේ වාණිජ ලෝකේ තාම හිතාගන්න බැරි තරමට විකෘති වෙලා තියෙන සමාජයක්. ඉතින් ඒකේ ඉන්න භික්ෂූන් සිවුරින් විතරයි වෙනස තියෙන්නේ. වේශය ශ්‍රමණ වුණාට ඇතුලේ ඉන්නේ අමු කාමභෝගී පෘථග්ජන අඳ බාලයෙක්. ඉතින් ඔහුගේ අතින් අනිත් ගිහිව කරන සියල්ල වෙනවා. ඉතින් බුදුදහමට අනුව ඒවා ඉතින් හැංගිලා කරන්න වෙනවා. මොකද අනිත් ආගම් වලගේ කසාද බඳින්න බෑනේ. ඒකේ ඉතින් එකක් තියෙනවා. ඉතින් හැබැයි ඉතින් හොර රහසේ සියල්ල කරා. ඒවා දන්නෝ දැනගත්තා. නොදන්න වගේ දන්නෝ අය නොදන්න වගේ හිටියා. වර්තමානයේ මේ තාක්ෂණික සංනිවේදන ක්‍රමේ නිසා මිනිස්සුන්ට නිදහස ලැබුණ හින්දා හැමෝටම අවශ්‍ය පහසුකම් තියෙන නිසා ඒවා දැන් හුවමාරු වෙන හින්දා ප්‍රසිද්ධ වෙන හින්දා මේ දෙකොල්ල අතර කලකෝලහලයක් ඇති වෙලා තියෙනවා. ඉතින් කලකෝලහල කළා කියලා හරියන්නේ නැහැ. කරුණාකරලා ඔය තරුණ භික්ෂුවන්ට මම කියන්නේ අනිවාර්යයෙන්ම දහමට යොමු වෙන්න. නැත්තම් ඉසුරාර අත්තරලා ඉවත් වෙන්න බලකින්න. අනික තව එකක් මතක තියාගන්න බුද්ධ ලේවල් එක ගහගන්න නැතුව ඔය ආගම කරගෙන යන්න. ඉතින් බුදුන් වහන්සේ මේ චණ්ඩි පාඨ දාගෙන ඔක කරන්න යන්න එපා. මේ පාංශු කූලේ දෙන්නයි, පිරිත් කියන්නයි, නූල් බඳින්නයි, බෝධි පූජා තියන්නයි, ප්‍රතිමාට පුද පූජා තියන්නයි. ඉතින් ඔක පූජකගේ කාර්යභාරය. ඉතින් ඒක බුද්ධ ලේබල් එක නොගහ කරගෙන යන්න. ඉතින් එහෙම කරන්නත් පුළුවන්. ඉතින් මම දන්නේ පන්සල නැතුව පුළුවන්ද? පන්සල ඕනි. ඒකට මොකද ඒක ආගමක් වෙලා තියෙනවනේ. ඒ ප්‍රශ්නේ තියෙන්නේ මේ ආගමට ආගම් බුදුන් වහන්සේ පහළ වෙනකොටත් උගුණ තරම් තිබුණා. බුදුන් වහන්සේ රජමාලිකාවෙන් බැහැර වෙලා ගිය ආගමක් හොයාගෙන නෙවෙයි. විමුක්තිය හොයාගෙන ඉතින් විමුක්ති මාර්ගයක් බුදුන් වහන්සේ දේශනා කරේ. ඒ විමුක්ති මාර්ගයේ විමුක්තිය වෙනුවට මේ ලේබල් එක ගහගෙන හදාගත්ත ආගමින්
මේ මිනිස්සු ලොකු අමාරුවකට වැටෙනවා. පිළිපදින්න යන මිනිස්සුත් අමාරුයි. ඒක සවන් දෙන මිනිස්සුත් අමාරුයි. මුළු සමාජ ක්‍රමයක්ම අමාරුවේ වැටිලා දැන් එකිනෙකා බැනගන්න පිරිහිලා තියෙන සමාජ ක්‍රමයක් ගොඩනැගිලා තියෙනවා. ඉතින් අපි මේ ගැන කතා කරේ අනුකම්පාවෙන් කිසිම කෙනෙක්ගේට හෙලා දකින්න නෙමෙයි කවුරුත් විවේචනය කරන්න නෙමෙයි කිසිම ආගමක් දහමක් විවේචනය කරන්නේ නැහැ. අපි බුද්ධ පුත්‍රයෝ හැටියට බුදුහාමුදුරුවෝ එක කරෙත් නැහැ. ආගමිකුත් යම් සේවයක් වෙනවා ඒ අදාළ අයට. ඉතින් ඒකට එක කරගෙන යන්න. හැබැයි අපේ රටේ ප්‍රශ්නයක් තියෙනවා මේක පටලගෙන තියෙනවා. දැන් මෙතන අපිටකට එනවා ධර්මයේ. මොකද මේ මිනිස්සු හිතාන ඉන්නවා මේ හාමුදුරුවෝ සිල්වත් කියලා පන්සලේ. රහත් වෙලා ඉන්නේ ඒගොල්ලෝ කියන්නේ තියෙන්නේ රහත් නම් කියන්නේ නැහැ කියලා ඔක්කොම හැංගුවානේ. ඉතින් ඒ වගේ රඟපානවා. ඉතින් මිනිස්සු දාන්නේ මේගොල්ලෝ සිල්වත් කියලා. දැන් මට මතකයි මම පින්ඩපාතේ වඩින කාලේ කොත්මලේ ඉන්නකොට ටික දවසක් පින්ඩපාතේ වඩිනකොට මිනිස්සු හරි පැහැදුනා. ගොඩාක් පිරිසක් මග දිගට දානේ දුන්නා. මෙන්න එක දවසක් මේ ඔහොම යනකොට පිරිසක් මගේ පස්සෙන් ඇවිල්ලා අනේ අපේ හාමුදුරනේ මේ අපිට බෝධි පූජාවක් තියලා දෙන්නකෝ. දැන් මේගොල්ලෝ හිතුවා මම සිල්වත් පින්ඩපාතෙන් යැපෙන්නේ කැලේටලා ඉන්නේ මුළු දවසම භාවනාවේ. මම ගිහිල්ලා බෝධි පූජාවක් තිබ්බොත් මේගොල්ලන්ට මහත්ඵල මහානිසංස ලැබෙයි කියලා. ඉතින් මම බෝධි පූජා තියන්න ගියා නම් මම මගේ නිවන් මඟ ඉවරයි. දැන් පන්සලේ ඉන්න අය බෝධි පූජා තියෙන උන්ට නිවන් මඟ වැහිලා. ඔව් පන්සල් හදනවා, ඉගෙන ගන්නවා, පිරිවෙන් යනවා, මිනිසුන්ගේ වැඩ කරනවා, පාංශ කූලෙට යනවා, නූල් බඳිනවා. ඔය දෙක එකට යන්නේ නැහැ. දෙකෙන් එකක් තෝරගන්න. නිවන් දකින්න ඕන නම් බුදුන් වහන්සේ වදාළ නිර්මල චතුරාර්ය සත්‍ය තියෙන ආර්ය ශ්‍රැංක මාර්ගයේ වඩන්න සතර සතිපට්ඨානෙ වඩලා ඒක කරන්න ආගමක් ඕනේ නම් ඉතින් පන්සලට ගිහිල්ලා එකක් කරගන්න ඉතින් ප්‍රශ්නයක් නැහැ. කොයි ආගමත් මිත්‍යා දෘෂ්ටිකයිනේ. කොතන ගියත් දෙවියන් වහන්සේ ලෝකෙම වුණා කිව්වත් එකයි කර්මය නිසා මේ සියල්ල වෙන්නේ හැටි කිව්වොත් එකයි. දෙවියන් වහන්සේ ළඟට යන්න යාඥා කරලා හෝ මොන හරි කරලා යන්න පුළුවන් නම් ස්වර්ගයට හෝ මෝක්ෂයට ඒ හා සමානව නිවනට යන්න පුළුවන් කියලා හිතනවා. හිතාන ඉන්නවා මේ බුද්ධඝංකාරයෝ. දෙකම එකයි අන්තිමට අපි දවසක කතා කරමු මේ ආගම්වල ප්‍රශ්න තත්ත්වය ගැන. අපි මේ පවතින වර්තමාන තත්ත්වයේ දිහා බලලා අනුකම්පා සහගතව මේ ප්‍රකාශනය කරන්න ඉදිරිපත් උනේ. මං ගිය සතියේ එකක් කරා මේ ප්‍රතිරූපක මේ බුද්ධ ශ්‍රාවකයෝ ගැන. ඉතින් අද මේ ප්‍රතිරූපක බුද්ධාගම ගැන හැඳින්වීමක් කරන්න උත්සාහ කරේ. බොහොම කෙටි දේශනයකින් කරන්න කියලා හිතුවට පැය භාගයකට ලඟ වුණා. අපි අදට මේක මෙතනින් නවත්තනවා. තවත් මේ වෙනිම මේ පවතින සමාජ ක්‍රමයේ තුල මේ ආගමික පසුබිම සහ මේ මිනිසුන්ගේ තියෙන මේ ගැටලුව පිළිබඳව අපි තවදුරටත් බුද්ධ පුත්‍රයෙක් හැටියට බුදුන් වහන්සේගේ දේශනාව අනුසාරයෙන් කළ හැකි යමක් වෙනවා. ඒ තවදුරටත් කරන බලාපොරොත්තුවෙන් ඒ ඊළඟ දේශනේ පවත්වනකම් අදට මම මේ දේශනාව මෙතනින් නවත්තනවා.